අදත්ම channel එකත් එක්ක තුලන්න ඔයාලව සාදරයෙන් පිළිගන්න. ඔන්න මාසෙකට විතර පස්සේ අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ටිකක් විශේෂ වීඩියෝ එකක්. ඉතින් මීට කලින් තමයි මම මේ වීඩියෝ එක දාන්න හිටියේ. උනාට ටිකක් කල් ගියා. ඉතින් කොහොම හරි මම ඔයාලට මාළුවෙක් ගෙනාවා. ඔයාලා thumbnail එකේ දකින්න ඇති කවුද මාළුවා කියලා. මම ස්නේක් හෙඩ් කෙනෙක් ගෙනාවා. කීප දෙනෙක් කියලා තිබ්බා මුල් වීඩියෝ වලදී අරගන්න කියලා ස්නේක් හෙඩ් කෙනෙක්. මම ටික දවසක ඉඳන් හොයා හිටියා. කොහොම හරි හම්බෙන් හම්බුණා මම අරගත්තා. ඔයගොල්ලන්ට මාළුවා පෙන්නුවත් එහෙම. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද කියලා. මාළුවා ඉන්නේ අඟල් 3මාරක විතර මාළුවෙක් තමයි. ඉතින් දැන් සතියක් විතර වගේ වෙනවා මාළුවා ගෙනල්ලා. මම බැලුවේ මේ දැන් ටැංකියේ නිකම්ම ඔහොමම තියන්න බැරි හින්දා පොඩි කොට කෑල්ලක් දාලා පැල ටිකක් වගේ හිටවලා පොඩ්ඩක් ටැංකිය හදලා ගන්න ෆිල්ටර් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මේන්ලි මම මේ වීඩියෝ එකේදී කරන්නේ ෆිල්ටර් එක හදන හැටි තමයි. ඔයගලන්ට පුළුවන් විදිහට මම වීඩියෝ එක ගේන්නම්. ඉතින් සෙටප් එකක් නෙමෙයි මම හදන්නේ. ඒක ඔයාලට මුලින්ම කියන්න ඕනේ. පොඩ්ඩක් අර මාළුවාව ගෙනල්ලා දාපු ගමන් ටැංකිය එකේ නිකම්ම තියන්න බැරි නිසා ටැංකිය පොඩ්ඩක් අර මේ මාළුවට ගැලපෙන විදිහට පොඩ්ඩක් හදාගන්න තමයි යන්නේ. මොකද මම සෙටප් එකක් හදන්න තියෙන හේතුව මේ ටැංකිය එක පොඩි ඇත්තටම මාළුවා වැඩි දවසක් මේක තියන්න වෙන්නේ නැහැ. මොකද මේ අඩියක් විතර ලොකු වෙන මාළුවෙක්. ඔයගලන්ට මෙයාගේ වර්ගය කිව්වොත් එහෙම චන්න ආසියාටික රෙඩ් ස්ට්‍රයිප් කියන වර්ගයේ මාළුවෙක්. ඒතර මෙයා අඩියක් විතර වගේ ලොකු වෙනවා. ඉතින් එතකොට මට මේ ටැංකිය එකේ මෙයාව දිගටම තියන්න බෑ. ඒක නිසා තමයි මම මේකේ සෙටප් එකක් හදන්නේ නැත්තේ. මෙයාව තව ටික දවසක් මම මේකේ ලොකු කරලා, ඒ කියන්නේ අඟල් 6ක් විතර වගේ යනකම් ලොකු කරලා මෙයාව මගේ අඩි 4 ලිං වලට දානවා. එතකොට ඔයගොල්ලන්ට සුපිරි සෙටප් එකක් මම අරගෙන ඉන්නම්. මුළු ලිං වලල්ලම ප්ලාන්ට් කරන්න තමයි හිතන් ඉන්නේ ස්නේක් හෙඩ් එක ගැලපෙන විදියට. ඉතින් දැනට ටැංක් එක පොඩ්ඩක් හදාගන්න තමයි යන්නේ. මාළුවා ඉතින් කොහොම හරි ඔයගොල්ලන්ට පේන ඇති ඔය විදිහට තමයි ඉන්නේ. හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා. වරල් එහෙම කිසිම ඩැමේජ් එකක් නැහැ. හොඳ ඇක්ටිව් මාළුවෙක්. ඔයගලන්ට දැන් මේ වීඩියෝ එකේ ඉස්සරහට මම ෆිල්ටර් එකේ හදන වැඩ මේ ටැංක් එකේ පොඩි වැඩ කරන්න ඉන්නවා. බොටම් එකට ග්‍රැවල් වගේක් එහෙම මම ගෙනල්ලා තියෙන්නේ. ඒ ටික දාන්න තියෙනවා. ඉතින් ඒ වැඩ ටික තමයි අද වීඩියෝ එක කරන්න තියෙන්නේ. කොහොම හරි ඔයගලන්ට මම වීඩියෝ එක ගෙනාවේ මේ මම ස්නේක් හෙඩ් කෙනෙක් ගෙනාවා කියලා කියන්න. කොහොම හරි මේ මාළුවගෙන් අතර වෙන්නේ මම තව ස්නේක් හෙඩ් කෙනෙක් ගේන්න තමයි හිතන් ඉන්නේ. ඒක ඔයගලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. කොහොම හරි අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මේකේ ෆිල්ටර් එක මමයි හදන්නේ. ඒකට මම මේ වගේ පොඩි බාස්කට් එකක් ගත්තා. මේකට තමයි ෆිල්ටර් මීඩියස් දාලා මේක තමයි ෆිල්ටර් එක විදිහට අරගන්නේ. මේක මම අරගත්තා. දැන් මේක විදලා අරගන්න තමයි තියෙන්නේ. අපි ඒ වෙට් ටික බලමු. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතනදී මම පවර් හෙඩ් එකෙන් ෆිල්ටර් මීඩියා තියෙන බකට් එකට වතුර ඉන් වෙන තැන නිසා මේ ටැංක් එකට ආපහු වතුර රිලීස් වෙන තැන බට හයි වෙන තැන් වලට සිදුරු විදගත්තා. ඊට පස්සේ ඒ හයි තැන් වලට මම බට හයි කරගත්තා සයිස් දෙකකින්.
ඉතින් ඔයාලා දකින්න ඇති. ඉතින් මේක ෆයිනල් ලුක් එක නෙමෙයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මම ඔයාලට හරියටම කිව්වද කියලා මතක නැහැ. මේකට මේ තව ඩිෆ්ලොට් එකක් එහෙම දාන්න තියෙනවා. ඒක මට හොයාගන්න බැරි වුණා. සහ මේකේ මේ ටැනින් කරන්න හිතාගෙන ඉන්නේ මම කොට්ටම්බ වල වතුර දාලා. ඒක තාම කරන්න බැරි වුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති ෆිල්ටර් එක සෙට් කරලා තියෙන්නේ මේ මෙතන මේ ෆිල්ටර් එකේ උලන් නෙමෙයි. මේ පවර් හෙඩ් එකේ උලන් නෙමෙයි. මම මේ ඔක්සිජන් ලයින් එක ඕෆ් කරලා තියෙන්නේ. ඒක මේ ඕෆ් කරලා තියෙන හින්දා වහලා තියෙන හින්දා ඒකත් සැරින් සැරේ යන්න අරන් තියෙන්නේ වෙන දේවල්ට. ඒක ගානක් නැහැ. මේ කොහොම හරි ඔය විදිහට තමයි තියෙන්නේ. පේනවාද? අවසානට මේ වීඩියෝ එකේ අවසානට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සෙටප් එකේ ෆයිනල් ලුක් එක. මම දැන් ෆිල්ටර් එක දාලා පැයක් විතර වගේ තියලා තියෙනවා. මොකද මාළුවා දාන්න කලින් ටිකක් ෆිල්ටර් එක රන් වෙන්න දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් එහෙම තමයි කරන්නේ. පැයක් දෙකක් නම් තියලා මදි හරියටම බැලුවොත් දවසක් දෙකක් වගේ තියන්න ඕනේ. දැන් මට එච්චර වෙලා තියන්න ඉඩක් නැහැ. මොකද මාළුවා මේ බාස්කට් එකේ ඉන්නේ. එයා ඉක්මනට දාගන්න ඕනේ. ඊට පස්සේ මේකේ මෙතන උඩට වීදුරුවක් දාන්න තියෙනවා. දැන්ට දැල දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ වීදුරුව දාන්න ඕනේ. ඒකත් ඔයගොල්ලන්ට අන්තිමට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ වතුර පොඩ්ඩක් ලීක් වෙන්නේ නැහැ. මම දැන් දාලා පැයක් එකමාරක් විතර වගේ වෙනවා ෆිල්ටර් එක දාලා. වතුර පොඩ්ඩක් ලීක් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔහොම තමයි මාළුවා දාගන්නකොට දාගෙන ඔයාලට මම ආයෙ පෙන්නන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මාළුවා දාගත්තා. දැන් දාගෙන පැයක් විතර වගේ වෙනවා. අවුලක් නැහැ. ෂේප් එකේ ඉන්නවා. අපි තව සතියකින් විතර බලමු මේකේ වෙනස්කම් මොනවද කියලා. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පේන ඇති ටැංක් එක ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට අවසානට පෙන්නලා දැන් සති දෙකක් විතර වගේ වෙනවා. ඉතින් ඔය විදිහට තමයි ටැංක් එකේ තියෙන්නේ. පොඩියට පැල ටිකක් දාගෙන තියෙනවා. වෙනස්කම් විදිහට තියෙන්නේ. ඊට පස්සේ මේ පොට කැල්ලක් දාගෙන තියෙනවා. වෙලිස්නේටියා පැල සෙට් එක දාගෙන තියෙනවා. ඒ අනුනම ලොකු දේවල් නැහැ. ඇත්තටම මේක මම ඔයගලන්ට මුලින්ම කිව්වා සෙටප් එකක් ලොකුට කරන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න යාළුවෝ ඔයගලන්ට පේනවා ඉතින්. ඇත්තටම ගානට ඉන්නවා දැන් ටැංක් එකේ. දැන් ගොඩක් දවස්නේ තියලා දැන් හොඳට මුටු වෙලා ඉන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මාළුවා හොඳට ඉන්නවා. වෙලිස්නේරියා පැලවල පොඩි LC පාරක් බැඳලා තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ මේ කොළවල මෙන්න මේ හරියට කොළ කිහිපයක තියෙනවා. අර හරිය කොළවලක් තියෙනවා. මේ හරියට තියෙනවා. ඒක නම් හරියයි බොහෝ දුරට මේ ලයිට් එක තියෙන නිසා. ඉතින් කොහොම හරි ඔය විදිහට තමයි මාළුවා ඉන්නේ. ඔයාලට පේනවද? ෆීල්ඩ් එකත් හොඳට වැඩ කරනවා. මම ඔයගලන්ට ෆිල්ටර් එක ගැන විස්තරයක් කියන්නම්. මොකද මේ ෆිල්ටර් එක හදන වීඩියෝ එක මට ලොකුවට ගේන්න බැරි වුණා. වෙන ඔයගලන්ට පවර් හෙඩ් එක මේක තමයි මම යූස් කරේ. මේක නම් ඔයගොල්ලෝ දකින්න ඇති. මේකේ සම්පූර්ණ විස්තරයක් තියෙන එකක්. මම ඔයගලන්ට මේ ෆොටෝ එකක් මේ වීඩියෝ එකේම දාන්නම්. මේකේ වතුර අතින ප්‍රමාණය ඊට පස්සේ ෆිල්ටර් එකේ පැට් ලීටර කොච්චරද ඒ විස්තර ටික දාලා තියෙනවා. මේ එක මම ඔයගලන්ට දාන්න. ඉතින් කොහොම හරි ෆිල්ටර් එකේ වැඩේ වෙන්නේ පවර් හෙඩ් එකේ මේ වතුර ටික අදිනවා. මේ බටේ පොඩ්ඩක් මෙතනින් ගැලවෙන්න වගේ යනවා. ඒක නිසා තමයි මේ පවර් හෙඩ් එක ඇලේට තියලා තියෙන්නේ. වතුරත් පොඩ්ඩක් අඩු වෙලා වතුර ටික පුරව ගන්න ඕනේ. කොහොම හරි මෙතනින් වතුර ඇදලා අරගෙන මේ බටේ දිගේ මෙහෙම යනවා. මේ පිටිපස්සෙන් බටේ වල තියෙනවා. බටේ මෙන්න මෙතනින් ඔයාලට වෙන්නන්න. බටේ මෙන්න මෙතනින් වතුර ටික ෆිල්ටර් එකට ඉන් වෙනවා. ඊට පස්සේ මේ ස්පොන්ජ් මෙතන දාලා තියෙනවා. ස්පොන්ජ් වලින් මේ වතුර ටික පෙරිලා, ඒ කියන්නේ කුණු ටික මේ ස්පොන්ජ් වල හිර වෙලා වතුර ටික මෙහෙම උඩට එනවා. උඩට ඇවිල්ලා මේ පැත්තෙන් ටැංකිය ඇතුළට වැටෙනවා. මෙතන මේ බටේ මේ වතුර ලීක් වෙන එක නවත්තන්න මම මෙතන ග්ලූ ගන් තමයි දාලා තියෙන්නේ. ඔයගලන්ට ඕන සිලිකන් එකක් දාන්න පුළුවන්. ග්ලූ ගන් දාලා තමයි තියෙන්නේ. ඔයාලට පේනවාද පොඩ්ඩක්වත් වතුර ලීක් වෙන්නේ නැහැ එතකොට.
මේ පැත්තෙත් එහෙමයි. මෙතන ග්ලූ ගන් දාලා තියෙන්නේ. එතකොට වතුර මේ පොඩි සිදුරු තිබ්බොත් එහෙම ලීක් වෙන එක නැතුව යනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ ෆිල්ටර් එකක් හදද්දී මේකේ මේ බටේ සෙට් කරන්න මේ මෙතනින් සිදුරු විදිනකොට ඔයගොල්ලන්ට පුළුවන් යකඩ බටයක් අරගෙන බටේ රත් කරලා මේක විද ගන්න. ඉතින් කොහොම හරි දැන් ඔන්න වීඩියෝ එකේ අවසානට අවිල්ලා තියෙන්නේ. ටැංක් එකත් ඔය විදිහට තමයි. ඉතින් මාළුවත් ඉන්නවා. තව පැල ටිකක් නම් ඇඩ් කරන්න හිතෙනවා. අපි බලමු එක මේ කොහොම හරි වීඩියෝ එකේ මේ දේවල් ටික තමයි ඔයගලන්ට පෙන්වන්න දෙන්නේ. ඊගාට බොහෝ දුරට මගේ ඔක්කොම මාළුන්ගේ වීඩියෝ එකක් ඔයගලන්ට ගෙනීමම අද වීඩියෝ එකේ මේ දේවල් ටික තමයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.